ලංකාව කියන්නේ හුඟක් වටින මිනික් පොළවේ නිදන් ගත වෙලා තියෙන රටක්. ඉතින් අද මං යනවා මගේ වාසනාව වර්ගා බලලා කොහොම හරි මැනිකක් හොයාගන්න. බලද්දි මුලින්ම ලොකු ලොකු ගල් ටික අයින් කරනවා. හරිද? වැඩක් නැහැ. මුකට ටික අහුලවලා. අඩෝ මේ ගල මොකක් හරි තියෙනවා මචං. හරිද? මට සිරි මේ රඹා කෑල්ලක් තියෙනවා මචං. හරිද? මේ පැත්ත සුපිරියට මෙලියයි ඈ මම. අඩේ අපරාය තව ටිකක් මේවා කරා නම් හොඳ ගලක් හොයාගන්න තිබ්බ. හෙලෝ බොයිස් ඇන්ඩ් ගර්ල්ස්. ඉතින් ඔයාලා ඉන්ට්‍රෝ එක බලුවා නම් දන්නවා මම දැන් කොහෙද ඉන්නේ කියලා. හරිද? මට මේ තැන සෙට් උනේ එදා මෙහෙට ආවා අපි. හරිද? මේ පැත්තට ආවට පස්සේ මේ රසයි පැතුම් අයයි ෆොටෝ වගේක් ගහන්න ආවා මෙතනට. එතකොට මචං මම නිකන් මේ ආවා ඇවිදගෙන වැව පැත්තට. හරිද? වැව පැත්තට එද්දි තමයි මචං මට මේ පොට් එක හම්බුනේ. ටිස් මචං. ඒක වැඩක් නෑ. මේ මම පෙන්නන ඉස්සරහ වැව තියෙන මම වැව පිටියේ ඉන්නේ තනියෙන් ආවේ මචං අද. හරිද? මේ අර පැත්තේ හරක් ඉන්නවා. මේ වැව තියෙනවා. මං තනියෙන් ආවේ මචං අද වෙනේ කවුරුත් ආවේ නෑ. මේ එන්න බෑ කිව්වා. මං ආවේ ඉතින් තනියෙන් මේ පැතුම් අය නෑ ඌ ගිහිල්ලා කොහෙද ගියා ඌ. මං තනියෙන් ආවේ මේ වැව පිටියට එද්දි මචං මිනිස්සු 3යි 4 දෙනෙක් දැක්කා. එච්චරයි දැක්කේ. මේ කෙල්ලෝ දෙන්නකෝ එක කොල්ලෙකෝ හිටියා මචං. මං දන්නේ මොකක් සීන් එක කියලා. ඒක වැඩක් නෑ. හරිද? අඩේ මං එදා ආපු දැන මට මතක නෑ මචං. හරිද? ඒක නෙවෙයි දන්නේ පොඩ්ඩක් ගිහින් බලමු අපි ඉස්සරහට. එහෙනම් මචං බොරොල්. හරිද? අඩ මං එදා ආව දැන මට හොයාගන්න බෑ කියන් වැවේ වතුර වැඩි වෙලා. what the hell මචං. මෙහෙ නෙවෙයි මං. හරිද? දැන් ඊට වඩා ඒක හොයාගන්න අමාරුයි. මේ තනි ගලක් තිබ්බේ. හරිද? මේ ඒත් අපි එදා අර ගහ යටට තමයි ආවේ. ඊට පස්සේ මං ඇවිදගෙන ආවම මචං ගලක් තිබ්බා. හරිද? මේ ඒ ගලය වටේ තමයි මචං තිබ්බේ. කවුරු හරි එතන හාරලා තිබ්බා. මං ඕක මතක තියාගෙන ආවේ මචං මේ දවස්වල. ඉතින් දැන් නිකන් ඉන්න බැරි කමට ආවේ ඇත්තම කියනවා. මේ මං හිතන්නේ මේ හරියට වන්දපන්. මේ හරිය ගල් ගොඩක් තියෙනවා. මේ හරියෙන් එකක් එන්න ඕන. මේ පැත්තනේ මචං මම ලොකේෂන් එක වරද්දගෙන තියෙන්නේ. මේ දැන් ආපහු හරි තැන හොයාගන්න යන්න ඕනේ මචං. උලන් සද්දි සෑහෙන්න වැඩි මචං. මම මේ කෑ ගහලා කතා කරන්නේ මන් දන්නේ නැහැ ඇහෙනවද කියලා. හරිද? මේ මට එදා ගියපු තැන හොයාගන්න බැරි වුණා. හැබැයි මම මේ වෙන තැනක් හොයාගත්තා. මේ වෙනවානේ ඉස්සරහා වැව තියෙනවා. අවුරුත් නැහැ මචං. මේ පට්ට හුලං ඇහෙනවාද? මම දැන් තැන පෙන්නන්නම්. අපි එතන පොඩ්ඩක් හාරලා බලලා ඒ ටික හොදලා මේ මම ටික ආසාවට ආවේ. හරිද? ඒ ටික හොදලා බලමු මොනවා හරි තිබ්බොත් එහෙම නැත්නම් එහෙම අපි බලමු මේ මොනවද තියෙන්නේ කියලා ඒක හොදලා. මේ තියෙන්නේ මචං. මෙන්න මෙතන ගලක් සෙට් වුණා. හරිද? මේ තියෙන ගල. එක උස්සම් මෙන්න මේ මචං. හරිද? උස්සලා ගල දියමු පැත්තකින්. මේකයට අම්මට දිරි අහු වෙනවා මචං බඩ. එතන මචං යට හයියට අහු වෙනවා. හරිද? මේ අතින් නිකන් ගන්න අමාරුයි මේ තියෙන්නේ. කැට තියෙනවා මෙතන ආස්සේ. මේ ඉස්සෙල්ලා මේ වැලිටිය පොට්ටක් හෙට මෙහෙට කරගමු. මේ වැවේ මචං තියෙන ඕන තරම් ඉල්ලම් පාරවල්. හරිද? ඉස්සර මේ ගුණවර්ධන මහත්තයා කාර්යය දීලා තියෙනවා. මේ සුපිරි කැට තියෙන්නේ. මේ පොට්ටක් හරි මොකක් හරි හොයාගන්න වෙනවා මචං. නැත්තම් ඒ ටික හාරන්න බෑ අත රිදෙනවා. මේ වැවේ මචං සෑහෙන්න මැණික් ඉස්සර හම්බෙලා තියෙනවා. හරිද? ඒ කියන්නේ වැව හිදිච්ච කාලෙක මේ ඒතකොට මේ ගුණවර්ධන මහත්තයා MKDS ගුණවර්ධන මේ බලේ හිටපු කාලෙක මේ වැවේ ඕන කෙනෙක්ට ඇවිල්ලා හාර ගන්න දීලා තියෙනවා. ඒ දවස්වල අම්මාට මැණික් හම්බෙලා දිනවා මචං. අපේ තාත්තලා කියනවා ඉස්සර මේ බකට් ගණන් මැණික් හම්බුනේ මේ. ඒතකොට වටිනාකමක් දන්නේ නැහැ නේ මචං මිනිස්සු. හරිද? ඔහේ මුදලායලාට දීලා දාලා තියෙනවා. ඉතින් වැඩ කරපු එක්කෙනාට දවසට 13000ක් විතර හම්බුණා කියනවා.
ඉතින් ඒවා හිතලා ඒ දවස්වල දැන් එකක් හරි අපිට පෙන්වන්න තියාගත්තා නම් මචං ගොඩ ඉතින් අය කතා කරලා දෙයක් නැහැ. මේ මම තනියෙන් ආයේ ඕම් බලන්න වටේ කවුරුත් නැහැ. මේ ලීයක් හොයාගෙන පොඩ්ඩක් අරක හාරලා අපි බලමු මේ නිකන් වාසනාව උරගා බැලීමක් මම මේ කරන්නේ හරිද? පොඩ්ඩක් හොයාගත්තා මචං. මේ දැන් ගිහින් බලමු චුට්ටක් කඩලා මොකද තත්ත්වය කියලා. මේකේ මේ හාරන්න මේ බෑ හරිද? හාරන්න බෑ කියන්නේ නිකන් ඕම් පවුරු ගහලා බලන්න පුළුවන්. අර මේ ආවිලා හැරුවොත් එහෙම අරන් යනවා පොලිසියෙන්. මෙතන තමයි පොට් එක හරිද? අපි නිකන් මේකෙන් ගහලා කඩමු. මට්ට කඩක් තියෙන්නේ. ඒක මේ වටෙන් වැලි කඩන් නැත්නම් අස්සර හරියට මොනවා කරගන්න අමාරුයි. අපි මේ ගන්න ටික මෙහෙම මේ ගල උඩින් දාමු හරිද? ඇලි නම් හදන්නේ නැහැ මචං. මේකේ අස්සේ අයියට මචං කැටපාර ළඟින් තියෙනවා පිහිටලා. අඩු කට්ට කෑල්ලක් කම්මඩ සිරි. මේන් කට්ට කෑල්ලක් අහුණා. අඩු මේ කට්ට කෑල්ලක් හරිද? මේ කට්ට කෑලි කියන්නේ මචං මේ කට්ට කෑලි තියෙන තැන ළඟේ මැණික් තියනවා කියලා කියනවා. හරිද? මන් දන්නවා මම මේ හුලඟට කියන එක ඇහෙනවද කියලා. මේක කට්ට කෑල්ලක් මචං හරිද? ටික පැත්තකින් තියමු. දැන් මම ටිකක් ගොඩ දාගත්තා හරිද? මේ ගොඩක් වෙලා ඉන්න බෑ. මං ආවේ හවස. තව පොඩ්ඩකින් අලි බහිනවා මේට හරිද? මේ දැන් මේ වැවේ මචං මේ නිකන් ওই දර කඩන්න එහෙම යන කට්ටියටත් සෑහෙන්න හම්බෙලා තියෙනවා. ඔය නිකන් කම්මරට බෑ කියලා බිම දීපිලා හරිද? ඒ කියන්නේ දැන් මෙන්න මේ වගේ නිකන් ඔහොම බලාගෙන ඇවිදගෙන යද්දි මචං වෙනස් ගලක් තිබ්බොත් පේනවනේ බං හරිද? නිකන් දිලිසුමුත් හරිමුණු එහෙම හම්බෙච්ච කට්ටිය ගොඩක් ඉන්නවා. මේ එහෙම ගල් හම්බෙච්ච කට්ටිය ගොඩක් ඉන්නවා. දැන් මේ මහලු කොට මේවා කරේ නැහැ. මං ආසාවට ආවේ හරිද? මේ සාමාන්‍ය අර ගලින් නිකන් පොඩි කොටක් වගේ එකක් ගහගත්ත ගල් මේ ටිකක් තියලා මේ තියෙන්නේ මචං. දැන් මේ ටික මෙන්න පොඩ්ඩක් වතුර තියෙන හැට අරන් ගිහින් අපි හොදලා බලමු නිකන් මොනවද තියෙන කියලා. රඹහ කෑල්ලක් හරි ඇතිනේ මචං. හරිද? ආසාවට මං ආවේ. දැන් මචං අපි මේ ටික අරන් මෙහෙම වතුරට නිකන් හොදා ගන්නවා. හරිද? වතුර නියම මේවා ටික යන්න පස් ටික වැටෙන්න හොද ගන්නවා. හරිද? හොදගෙන මේ ටික පැත්තකින් තියලා මේ දිවාන කට්ටුව මතු වෙන්නේ. මේ ටික පැත්තකින් තියලා මචං අපි මේ ඔක්කොම ටික හොදගෙන අර තනකොළ ගොල්ලට අරන් ගිහින් බලමු මොනවා හරි තියෙයිද කියලා. මං තියාගන්නම් මේ ටික එතනින්ම තියමු. එතකොට තව තියෙන පස් ටික අයින් වෙලා මේ කෙලින්ම ගල් ටික විතරක් මතු වෙයිනවා මචං. මම තියාගමු. මේ රැල්ලට මචං මේ පස් ටික ගිහිල්ලා බර ගාලා අතේ ඉතුරු වෙනවා. හරිද? එතකොට අර වැඩක් නැති ගල් ටික යනවා. දැන් මැණික් ගරද්දිත් ඔහොමයි වෙන්නේ. වට්ටියකට දාලා අපි වටේ කරකවනවා. වැලි පසුයි බර නැති ගල් ටික ගිහිල්ලා බර තියෙන, ඒ කියන්නේ මැණික් ගල් සාමාන්‍යයෙන් බරයි මචං. බර තියෙන ගල් ටික අතේ ඉතුරු වෙනවා. දැන් මචං අපි අන්තිම ගල් ටිකත් හොදගෙන ඉවරයි. හරිද? මේ මං ගරපු මේවා ටිකේ දැන් අපි බලමු මේවල මොනවද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ මචං මම මේවා කරපු ගල් ලොට් එක. හරිද? මේකේ දැන් සාමාන්‍යයෙන් බලද්දි මුලින්ම ලොකු ගල් ටික අයින් කරනවා. හරිද? වැඩක් නැහැ. මුකට ටික අහුලවන. අඩෝ මේ ගල මොකක් හරි තියෙනවා මචං. හරිද? ඒ කියන්නේ දැන් මේ මැණිකක් ගත්තාම මචං හරිද? මේ මැණික් ගලක් අනිත් ගතල වලට වඩා බරයි. ඒතර මේ වගේ අමුතු හැඩයක් තියෙනවා. හරිද? මේක මචං අතර ගත්තම සාමාන්‍ය මේ සයිස් ගලකට වඩා බරක් දෙනවා. මේ මොකක්ද දන්නේ අපා? එලියක් ගහන්නෙත් නැහැ. හැබැයි පොඩි කොළ පාටක් තියෙනවා. මේක පැත්තකට තියාගෙන අපි මේ සමහර ගල් තියෙනවා මචං දියසෙවල බැඳිලා. හරිද? මේකට ටෝච් එක ගහලා බලමු මේ මොකද වදින්නේ කියලා. මේ ලංම කරාම පේන්නේ නැහැ. මේ ඈතට පොඩි තැන් වල කොළ පාට ලුක් එකක්. ඒක තියලා තියෙමු. මම අර ගල උඩින් තිබ්බා ඒක.
නෑ මේ ටික බලමු මචං. මෙන්න මෙහෙම පැත්තට බලන්න. එන චුට්ටක් තියෙන්නේ හරිද? ඒක මොකක්ද? තත්කඩක් නෑ. අම්මට සිරි මේ රඹා කෑල්ලක් තියෙනවා මචං හරිද? මේ මේවා ගණන් නෑ හරිද? මේ රඹා මේවට කියන්නේ රඹස් කියනවා රඹා කියනවා. ඔය ඉන්න මම මේ අතේ පස් මං හරියට ඔය ඒකත් මේ ගල උඩින්ම තියමු. දැන් මේ තියෙන්නේ මචං. මේවට තමයි රඹා කියන්නේ. හරිද? එන්න පොඩි ගලක් හරිද මේක මේ තියෙන්නේ මේක නිකන් රතු පාට රෝස පාට රුව එකක් තියෙන. මේවා මචං කිලෝ එකකවත් පුට්ටියක් හම්බුනොත් 5-6000 කට දෙන්න පුළුවන්. ඒව ඇරෙන්න වටින්නේ නැහැ. හරිද? සාමාන්‍ය මැණික් තියෙනවා නම් මචං මේ රඹා හම්බෙනවා. මේකත් මැණික් జాතියක් මේක වටින්නේ නැහැ. හරිද? මේ හුඟක් ලං කරාම පේන්නේ නැහැ මචං මේ. දැන් පේනවා මේ. පේනවද? මේ රෝස පාට රතු පාට වගේ හුරු ගල. මේවා මචං සාමාන්‍යයෙන් කිලෝ එකක් විතර හම්බුනොත් මේ රුපියල් 5-6000 කට දෙන්න පුළුවන්. ඒ හැරෙන්න වටින්නේ නැහැ. මං හිතුවේ නෑ හැබැයි මෙච්චර චුට්ටක් මේවා කරලත් මේ වගේ කෑල්ලක් හරි හම්බෙයි කියලා. හරිද? මේ අපි තව බලමු අරකේ මොනවද තියෙන්නේ කියලා. මේකත් එන්න දියමු. මේ ටික තමයි මම දාගත්තේ. එහෙනම් පැත්තෙන් පැත්තට බලන්න ඕනේ. වෙනස් ගලක් තිබ්බොත් තේරෙනවා. හරිද? මේ මැණික් කරලා තියෙනවා නම් ඒක බලන්න ඕනේ. මේක ආයේ නෑ බං. මේ මෙන්න මේ තඩි ගල මොකද්ද බලමු. හරිද? ඕනේ ටෝච් එක තියෙනවා. ටෝච් එක ගහලා. ටෝච් එක ගහලා මෙන්න මේ විදිහට මේක උඩින් තියාගමු. හරිද? ඊට පස්සේ මේ ගල තියලා බලමු. අඩෝ මේකේ මචං කොළ පාට පොඩි එලියක් එනවා. මේ බලන්න. මේක මොකක්ද කියලා මට තේරෙන්නේ නැහැ. මේ ටෝච් එකට මචං පොඩි එලියක් වැටෙනවා. හරිද? අපි මේ දෙක ගමු. මම රඹා කෑල්ලයි මේ හම්බෙච්ච අනිත් ගල් කෑල්ලයි ගත්තා. හරිද? මේ අර ලොකු ගල මොකක් හරි සීන් එකක් තියෙනවා. ඒක මොකක්ද කියලා බලන්න. මේ පේන්නේ නැහැ ඉරේලියත් එක්ක මේ ටෝච් එළිය ගාලා හරියට ගෙදර ගිහින් බලන්න ඕනේ. හරිද? දැන් අපි යන් ගෙදර ගිහින් බලමු මේ ලොකු ගල මොකක්ද කියලා. ඉතින් මේ ඔන්න ඔය ටික තමයි අද බ්ලොග් එකෙන් සිද්ධ වුනේ. එහෙනම් ඊළඟ බ්ලොග් එකේ නා පරිස්සමින් ඉන්න. මතක් කරලා channel එක subscribe කරලා නැති කට්ටිය channel එක subscribe කරගෙන set වෙන්න. පට්ට හුලන් සද්ද guys මං හිතන්නේ ඇහෙන්නේ නැති කියලා මං කියන එකක්වත්. ඉතින් මම මේකේ අවසානට දාන අර ලොකු ගලට ගෙදර ගිහින් කරුවලේ ටෝච් එළිය ගෙවට පස්සේ මොනවා වගේ දෙයක් වෙනේද කියලා. එහෙනම් වීඩියෝ එක දිගටම බලාගෙන ඉන්න. මම දැන් තමයි ගෙදර මේ තින්නේ අපි අර හොයාගත්ත ගල. හරිද? මේක දැන් මේ ලාවට මට කොළ පාට එළියක් පේනවා. හරිද? මම තාම ටෝච් එක උඩින් තිබ්බේ නැහැ. අපි තියලා බලමු. හරිද? අඩෝ මේ කොළ පාට එළියක් ගහනවා පේනවනේ. දැන් මේ ටිකක් අඳුරුයි. මේ අනිත් පැත්ත එළියයි. හරිද? මේ පැත්ත කලින්ට වඩා එළියයි මේ. අප්පට මේ පැත්ත සුපිරියට මෙලියයි යමයි. අඩේ අපරාය තව ටිකක් මේවා කරා නම් හොඳ ගලක් හොයාගන්න තිබ්බෑ. මේ මං හිතන්නේ මේක මචං කොට්ටර වෙච්ච තෝර මල්ලි ගලක්. හරිද? මේ මම දන්නේ නැහැ හරියට මං හිතන එක. හරිද? මේ ජෙම් ගැන හරියටම දන්න කවුරු හරි ඉන්නවනම් මේ ගල මොකක්ද කියලා කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම channel එක subscribe කරගන්න කට්ටිය channel එක subscribe කරගෙන set වෙන්න.